ජීවත් වෙන ගෙදර අවුරුදු 20ක් තිස්සේ කාමරයක් වහලා තියෙනවා කියලා හිතන්න. ඒ කාමරේ දොරට ලොකුයි බෙද දාලා කවුරුත් කවුරුත් කතා කරන්නේත් නෑ. හැබැයි එක දවසක ඔයාට රෑ නිදා ගන්න යනකොට ඒ වහලා තියෙන කාමරය ඇතුලෙන් දොරට තට්ටු කරන සද්දයක් ඇහුණා. ඔයා හිතයි සමහරට මීයක් වෙන්නද කියලා. නැත්තම් සුලකට මොනවා හරි වැටුණා වෙන්නේ නැති කියලා. ඒත් ඒ සද්දය හැමදාම එකම වෙලාවට එකම විදියට ඇහෙන්න පටන් ගත්තොත් අද කතාව අවුරුදු 20ක් වහර තිබුණ කාමරය ගැන. ඒ කාමරය ඇතුළේ මොනවද තිබුණා කියලාද හිතන්නේ? එදා ඒ රාත්‍රියේ එන සිදුවුණු දේ. හැබැයි ඇත්ත කතාව අවසානයට යනකොට ඔයාටත් එක ප්‍රශ්නයක් එනවා. අවුරුදු 20ක් කාමරය වහලා තිබුණේ ඇයි කියන එක. වැඩි කතා නැතුව අපි වීඩියෝ එකට යමු. වීඩියෝ එකට යන්න කලින් ඔයාලට මතක් කරන්න පුංචි දෙයක් තියෙනවා. ඒ තමයි ඔයාලා තාමත් මගේ channel එකට එකතු වෙලා නැත්නම් දැන්ම subscribe button එක on කරලා bell icon එක තෝල් දාලා තියාගන්න. එහෙනම් යමු අපි කතන්දරය අහන්න. අලුත් ගෙදර මේ කතාවේ ප්‍රධාන චරිතය තමා සෙනුර. සෙනුරට වයස අවුරුදු 24ක්. රැකියාවට ගන ගමෙන් නගරයට යන්න සිද්ධ වුණ නිසා ඔහුට තමන්ගේ 100ට අයිති පරණ ගෙයක් ලැබුණා. ගෙදර ලොකුයි, පරණයි, වටේටම ගස්. ගෙදර ඉස්සරහා ලොකු මිදුලක් තියෙනවා. පස්සේ පැත්තේ පරණ ඩිදක්. දවල් කාලේදී නම් ගෙදර හරිම ලස්සනයි. හැබැයි රෑ වුණා මේ ගෙදරට තිබුණේ වෙනමම පෙනුමක්. විදුලි බල්බ් කිහිපයක් විතරයි. ගෙදර කොරිඩෝ එක දිගේ ඒ කොරිඩෝ එකේ අන්තිමට එක දොරක් තිබුණා. පරණ ලී දොරක්. දොරේ තිබුණ විශාල ඉබ්බෙක්. සෙනුර මුලින්ම එක දැකලා එච්චර ගණන් ගත්තේ නැහැ. ඔහුගේ අම්මා ගෙදර බඩු ටිකස් කරන වෙලාවේ සෙනුර ඒ දොර පෙන්නලා ඇහුවා, "අම්මේ, මේ කාමරේ මොකද්ද?" අම්මා එකපාරට නිශ්ශබ්ද වුණා. ඒ සෙනුර අමුතුයි ඒක. මොකද අම්මා කිව්වේ ඒ කාමරේ අරින්න එපා කියලා. ඇයි අම්මේ එහෙම කියන්නේ? එහෙම තියෙන දෙයක් දෙන්න. ඇතුලේ මොනවද තියෙන්නේ? අම්මා උත්තර දුන්නේ නැහැ. ඒ වෙනුවට සෙනුර මම කියන දේ අහන්න. ඒ කාමරේ අරින්න එපා. එකපාරක් කිව්වනේ කියලා එතනින් ගියා. පළවෙනි රාත්‍රියේ පළමු දවස් දෙකේ කිසිම දෙයක් සිද්ධ වුණේ නැහැ. තුන්වෙනි දවසේ සෙනුර රෑ 11:30ට විතර තමන්ගේ කාමරයට ගියා. ෆෝන් එක charge එකට දාලා ඇදට ගියා. ගෙදර සම්පූර්ණයෙන්ම නිශ්ශබ්දයි. ඒ වෙලාවේ සෙනුර ඇස් ඇරියා. ටික වෙලාවක් නිශ්ශබ්දව හිටියා. ආයෙත් දෙයක් ආවා. කොරිඩෝ එකේ අන්තිමට තිබුණු වහලා තිබුණු කාමරයෙන් සෙනුර ඇදෙන් නැගිට්ටා. දොර ළඟට ගියා. කොරිඩෝ එකේ ලයිට් එක දැම්මා. කිසිම දෙයක් නැහැ. කාමරේ දොර වහලා ඉබ්බත් එහෙමමයි. සෙනුර දොරට ළඟ වෙලා කන තියලා අහගෙන හිටියා. නිශ්ශබ්දයි. මීයක් වෙන්න ඇති කියලා ඔහු ආපහු කාමරයට ගියා. ඒත් ඇදට ගිහින් විනාඩි කිහිපයකට පස්සේ ආයෙත් සද්දය එන්න පටන් ගත්තා. මෙවර සද්දේ පැහැදිලිවම ඇහුණා. සෙනුර ෆෝන් එක අතර ගත්තා. වෙලාව 12:03යි හරියටම. හැමදාම එකම වෙලාව. ඊළඟ රාත්‍රියේ සෙනුර ඒ ගැන හිතාගෙනම හිටියා. රෑ 11:50යි. 11:55යි. 12යි. කිසිම දෙයක් ඇහෙන්නේ නැහැ. ඊයේ මට නිකන් ඇහෙන්නේ නැති. ඔව් ෆෝන් එක පැත්තකින් තිබ්බා. දැන් වෙලාව 12:03යි. ටක් ටක් ටක්. සෙනුරගේ ඇඟ සීතල වුණා. ඒක අහම්බයක් නෙමෙයි. ඔහු නැගිටලා කොරිඩෝ එකට ගියා. කාමරේ දොර ළඟට ගිහින් කවුද කියලා ඇහුවා. කිසිම පිළිතුරක් නැහැ. ඔහු ආපහු හැරුණා. එතකොට ආයෙත් ටක් සද්දය ඇහුණා. සෙනුර නතර වුණා. ටක් ටක් ටක්. මේ පාර සද්දය ආවේ කාමරේ ඇතුලෙන් නෙමෙයි. ඔහු හිටපු තැනට පිටිපස්සෙන්. සෙනුර හිමින් හැරිලා බැලුවා. කොරිඩෝ එක හිස්. පරණ පෙට්ටියක් තිබ්බා. ඊළඟ උදේ සෙනුරට මේ ගැන දැනගන්නම ඕන වුණා. ගෙදර තිබුණු පරණ බඩු අතර හොයද්දී ඔහුට ලී පෙට්ටියක් හම්බුණා.
ඒක ඇතුලේ පරණ ෆොටෝස්, ලියුම් සහ පරණ කීස් කීපයක් තිබුණා. එක ෆොටෝ එකක් දැක්කම සෙනුර නතර වුණා. ෆොටෝ එකේ තිබුණේ ඒ ගෙදර. හැබැයි අවුරුදු ගානකට කලින් ෆොටෝ එකේ පසුබිම අත වහලා තියෙන කාමරයේ දොරක් තිබුණා. හැබැයි ඒ දොර ළඟ පොඩි ගෑනු ළමයෙක් හිටියා. ෆොටෝ එක පිටිපස්සේ පැන්සලකින් දිනයක් ලියලා තිබුණා. 2006. සෙනුරට මතක් වුණා. ඔහුගේ අම්මා කියපු දෙයක්. ඒ කාමරේ අවුරුදු 20ක් විතර අරින්නේ නැහැ. ඔහු ෆොටෝ එක තවත් හොඳට බැලුවා. ෆොටෝ එකේ ඉන්න ගෑනු ළමයා කවුද? ඔහුට ඒක දැනගන්න ඕනේ වුණා. අම්මා නොකියපු කතාව තමයි මේ තියෙන්නේ. සෙනුර අම්මගෙන් නැවත ඒ ගැන ඇහුවා. අම්මේ 2006 ෆොටෝ එකක් හම්බුණා. අම්මගේ මොන වෙනස් වුණා? කොහෙන්ද? අර පරණ පෙට්ටියෙන්. අම්මා ෆොටෝ එක අතර ගත්තා. ඒ ටික වෙලාවක් ෆොටෝ එක දිහා බලාගෙන හිටියා. මේ කවුද? අම්මා කිව්වේ මගේ නංගි. සෙනුර පුදුම වුණා. මට නැන්ද කෙනෙක් හිටියද අම්මේ? අම්මා නිශ්ශබ්දයි. ඇයි මට කවදාවත් කියලා නැත්තේ? ඒ ගැන කතා කරන්න මම කැමති නෑ. ඒ කාමරේට සම්බන්ධද? අම්මා උත්තර දුන්නේ නැහැ. සෙනුර තවත් ඇහුවා. ඇයට මොකද වුනේ? අම්මා ෆොටෝ එක මේසෙ උඩින් තියලා එයා අතුරුදහන් වුණා කියලා හෙමින් කිව්වා. අතුරුදහන් වීම අවුරුද්ද 2006. එදා මේ ගෙදර ජීවත් වුණේ සෙනුරගේ සීයා සහ අම්මා සහ ඇගේ නංගි. ඒ ගෑනු ළමයාගේ නම නිමේෂා. එක් රාත්‍රියක නිමේෂා ගෙදර හිටියේ. ඊළඟ උදේ ඇය ගෙදර හිටියේ නැහැ. දොරවල් ඇතුළෙන්ම ලොක් කරලා තිබුණා. ජනේලෙත් වහලා. ගෙදර කිසිම දෙයක් අතුරුදන් වෙලා තිබුණේ නැහැ. ඒත් නිමේෂා නැහැ. ගමේ මිනිස්සු හොයලා බැලුවා. පොලිසියට දැනුම් දුන්නා. ඒත් ඇය ගැන කිසිම තොරතුරක් හම්බුනේ නැහැ. එදායින් පස්සේ සීයා ඒ කාමරය වහලා දැම්මා. ඒ ගැන කවුරුත් කතා කළේ නැහැ. සෙනුරට දැන් එක දෙයක් තේරුණා. මේ කාමරේ නිකම්ම වහලා තිබුණ එකක් නෙමෙයි. දැන් මේ කතාවට අලුතෙන්ම සම්බන්ධ වෙන එක තමයි යතුර. එදා රෑ සෙනුරට නිින්ද ගියේ නැහැ. ඔහු පරණ පෙට්ටිය ආයෙත් බැලුවා. එතකොට ඔහුට පරණ යතුරක් හම්බුණා. යතුරේ පොඩි කඩදාසි කැවැල්ලක් බැදලා තිබුණා. ඒකේ ලියලා තිබුණේ දොර අරින්න එපා. සෙනුර යතුර දිහා හොදින් බලන් හිටියා. ඒක හරියට අර කාමරේ ඉබ්බට ගැලපෙනවා වගේ යතුරක්. ඔහු යතුර ආපහු පෙට්ටියෙන් දාන්න ඇදුවා. එතකොටම ටක් 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 සද්දය මේ පාර වෙනතට වඩා පැහැදිලිවම ඇහුණා. සෙනුර ෆෝන් එකේ ෆ්ලෑෂ් ලයිට් එක අරගෙන කොරිඩෝ එකට ගියා. කාමරේ දොර ඉස්සරහා නතර වුණා. ඉබ්බා දිහා බැලුවා. ඔහුට එකපාරටම හිතුණා මේක ඇතුලේ ඇත්තටම මොනවද තියෙන්නේ කියලා. ඔහු යතුර අතර ගත්තා. ඉබ්බට දාලා ක්ලික් ඉබ්බා ඇරුණා. කාමරේ ඇතුලේ දොර හිමින් ඇරුණා. කාමරේ ඇතුලේ තිබුණේ පරණ මේසයක් සහ හැතක්. බිත්තියේ පරණ ෆොටෝස් කිහිපයක්. ඒ විතරයි. සෙනුරට ටිකක් පුදුමයි. මොකද මේ තරම් කාලයක් වහලා තිබුණේ ඇයි කියලා. ඔහු කාමරේ ඇතුළට ගියා. කාමරේ කිසිම හුලඟක්වත් නැහැ. ඒත් මේසේ උඩ තිබුණු පරණ පොතක පිටුවක් හෙමින් පෙරළුණා. සෙනුර ඒක අරගෙන බැලුවා. එක ඩයරි එකක්. මුල් පිටුවේ නම තිබුණා නිමේෂා. සෙනුරගේ හදවත වේගෙන් ගැහෙන්න පටන් ගත්තා. ඔහු ඩයරි එක කියවන්න පටන් ගත්තා. මුල් පිටු සාමාන්‍යයි. පාසල මිතුරන් ගෙවල් දේවල්, ගෙදර දොරේ දේවල් සහ ඒත් අවසාන පිටු කිහිපෙටදී කියවිල්ල වෙනස්. ඒක පිටුවක තිබුණේ රෑ 12:03ට හැමදාම කාමරේ දොරට තට්ටු කරනවා කියන එක. සෙනුර නතර වුණා. ඊළඟ පිටුවේ අදත් ඇහුණා. ඊළඟ පිටුව දොර ඇරලා බැලුවා. කවුරුත් හිටියේ නැහැ. ඊළඟ පිටුව ඒත් අද මට කෙනෙක් මගේ නම කියලා කතා කරා. අවසාන පිටුවේ වචන කිහිපයක් විතරයි. එයා මට කියනවා දොර ඇතුලෙන් වහන්න කියලා. අවසාන පිටුවේ කතාව. සෙනුට ඩයරි එක වහන්න හැදුවා. එතකොට පිටුව අතරින් පරණ ෆොටෝ එකක් වැටුණා. ෆොටෝ එකේ නිමේෂා මේ කාමරේ හිටගෙන ඉන්නවා. ඒ ෆොටෝ එක පිටිපස්සේ තවත් කෙනෙක්ගේ හේවණැල්ලක්. සෙනුට ෆොටෝ එක ළඟට අරගෙන බැලුවා. ඒ සෙවණැල්ල නිමේෂාගේ පිටිපස්සේ නෙමෙයි. දොර ළඟ සෙනුර හිමින් පිටිපස්සේ බැලුවා. දොර වහලා. ඔහුට මතකයි දොර අරලා තිබුණා. ඒ දැන් දොර වහලා. සෙනුර දොර ළඟට ගියා. හැඩල් එක ඇල්ලුවා. දොර ඇරෙන්නේ නැහැ. ඔහු තදින් නැත්තා. කිසිම දෙයක් නැහැ. ඒ වෙලාවේ ටක් ටක් ටක්
දොරේ අනික් පැත්තෙන් සද්දයක්. සෙනුර හෙමින් කිව්වා කවුද කියලා. කිසිම පිළිතුරක් නෑ. ආයෙත් ටක් ටක්. ඊට පස්සේ දොරේ අනික් පැත්තෙන් සෙනුර කියලා කටහඬක් ඇහුණා. ඔහු ගල් වුණා. ඒ කටහඬ ඔහුගේ අම්මාගේ. දැන් කතාව දොරෙන් එළියේ. අම්මි සෙනුර දොරට ලං වුණා. පිටතින් ආයෙත් කටහඬ සෙනුර දොර අරින්න. ඔහු හැඩල්ල ගැල්ලුවා. ඒත් එකපාරටම ඔහුට ඩයරි එකේ වචන මතක් වුණා. දොර ඇතුලෙන් වහන්න කියලා. ඔහු පස්සට ගියා. මේ මගේ අම්මා නෙමෙයි. ඔහු හිමින් කිව්වා. ඒ මොහොතේ පිටතින් තිබුණු කටහඬ වෙනස් වුණා. මුලින් අම්මාගේ කටහඬ, ඊට පස්සේ සෙනුරගේම කටහඬ. දොර අරින්න සෙනුරගේ ඇඟ සීතල වුණා. ඔහු කාමරයේ වටපිට බැලුවා. එතකොට ඔහුට පිටියේ තිබුණු ෆොටෝ එකක් පෙනුණා. නිමේෂාගේ ෆොටෝ එක. ෆොටෝ එකේ නිමේෂා දොර ළඟ හිටගෙන. ඒත් සෙනුර ෆොටෝ එක දිහා බලාගෙන ඉද්දී ඔහුට පෙනුණා නිමේෂාගේ මූණ ඔහු දිහා හැරී තිබුණා. ෆොටෝ එකට අත ගත්තා. ඒත් පරණ ෆොටෝ එකක්. ඒත් ෆොටෝ එකේ පසුබිමේ තිබුණු දොර දැන් ඔහු හිටගෙන ඉන්න දොරමයි. අවසාන රහස. එකපාරටම කාමරයේ තිබුණු පැරණි රේඩියෝ එකක් ක්‍රියාත්මක වුණා. සෙනුර රේඩියෝ එක දිහා බැලුවා. ඒක අවුරුදු ගාණක් වැඩ නොකර එකක්. ඒත් එදා ඒකින් හිමින් කටහඬක් ඇහුණා. දොර අරින්න එපා. සෙනුරගේ හදවත නතර වුණා. ඒ කටහඬ නිමේෂාගේ. නිමේෂා රේඩියෝ එකෙන් ආයෙත් කටහඬ. මම මේ කාමරේ නෙමෙයි. සෙනුරට කිසිම දෙයක් තේරුන්නේ නැහැ. එහෙනම් කොහෙද? තප්පර කිහිපයක් නිශ්ශබ්දයි. ඊට පස්සේ මම ඔයා ළඟ. සෙනුර හිමින් පිටිපස්ස හැරුණා. කාමරේ කිසිම කෙනෙක් පේන්නේ නැහැ. ඒත් ඔහුගේ ෆෝන් කැමරා එක තවමත් ඔන්. ඔහු ස්ක්‍රීන් එක බැලුවා. කැමරා එකෙන් පෙනුනේ ඔහු පිටිපස්සේ කෙනෙක් හිටගෙන ඉන්නවා. සෙනුර වහාම හැරිලා බැලුවා. කිසිම කෙනෙක් නැහැ. නැවත ෆෝන් එකේ ස්ක්‍රීන් එකෙන් බැලුවා. රූපය තවමත් එතන. මෙවර රූපය ඔහුට තවත් ළඟයි. කතාවේ අවසානය. ඊළඟ දවසේ උදේ සෙනුරගේ අම්මා ගෙදරට ආවා. කොරිඩෝ එකේ අන්තිම තිබුණු දොර ආයෙත් තිබ්බ දාලා වහලා තිබුණා. ඇතුලේ කිසිම දෙයක් තිබුණේ. සෙනුරගේ ෆෝන් එක විතරක් මේසේ උඩ තිබුණා. සෙනුර ගැන කිසිම තොරතුරක් හම්බුන්නේ නැහැ. අම්මා ෆෝන් එක අරගෙන අවසාන වීඩියෝ එක බලන්න පටන් ගත්තා. වීඩියෝ එකේ සෙනුර කාමරේ ඇතුළු වෙනවා. ඩයරි එක කියනවා. දොර ළඟට යනවා. ඊට පස්සේ කැමරා එක හදිස්සියෙම බිම වැටෙනවා. ස්ක්‍රීන් එකේ කිසිම දෙයක් පේන්නේ නැහැ. කාමරේ හිස් පිටිය. ඊට පස්සේ ටක් 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 දොරට තට්ටු කරන සද්දය. වීඩියෝ එක අවසන් වෙන්න තප්පර කිහිපයකට කලින් කැමරා එකේ මයික්‍රොෆෝන් එකෙන් ඉතාමත් හිමින් කටහඬක් ඇහෙනවා. අවුරුදු 20ක් මම තනියම හිටියා. කාමරයක නිශ්ශබ්දතාවය. ඊට පස්සේ දැන් මම තනියෙන් නෙමෙයි. වීඩියෝ එක එතනින් අවසන්. හැබැයි මේ කතාවේ බය හිතෙනම කොටසයක නෙමෙයි. සෙනුර අතුරුදන් වුණාට පස්සේ අම්මා කාමරයේ තිබුණු පරණ ෆොටෝ එක ආයෙත් බලලා තියෙනවා. 2006 ෆොටෝ එක. නිමේෂා ඉන්න ෆොටෝ එක. ඒ ෆොටෝ එකේ එදත් දොර ළඟ කෙනෙක්ගේ සෙවණැල්ල තිබුණා. හැබැයි සෙනුර අතුරුදන් වුණාට පස්සේ ඒ ෆොටෝ එක තවත් දෙයක් වෙනස් වෙලා තිබුණා. නිමේෂාලගෙන් සෙනුරත් හිටගෙන හිටියා. අවුරුදු 20කට කලින් ගත්ත ෆොටෝ එකක සෙනුර කොහොමද හිටියේ? ඒකට අදටත් කිසිම කෙනෙකුට උත්තර නැහැ. ඒ ගමේ මිනිස්සු කියන විදිහට ඒ ගෙදර කොරිඩෝ එකේ අන්තිම දොර තාමත් වහලා. ඒ දොර ළඟින් රාත්‍රී 12:03ට යන කෙනෙක්ට අදටත් සමහර දවස්වලට අර ටක් 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 කියන දොරේ සද්දේ තාමත් ඇහෙනවා කියලා තට්ටු කරන සද්දයක් ඇහෙනවලු. ඒ සද්දය ඇහුනොත් දොර අරින්න එපා. මොකද සමහර දොරවල් අරින්න තියෙන දොරවල් නෙමෙයි. ඒවා වහලා තියෙන්නේ. ඇතුලේ තියෙන දෙයක් එළියට එන්න බැරි වෙන්නේ. මේ කතාවේ ඉතුරු ටික දැනගන්න අපිත් එක්ක ඊළඟ වීඩියෝ එක එනතෙක් අපිත් එක්ක රැඳිලා ඉන්න කියලා අපි ආදරයෙන් මතක් කරනවා. එහෙනම් මේ කතාවේ ඉතුරු ටික අහන්න ලෑස්ති වෙලා ඉන්න. සුබ දවසක්.